මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරන් ආවා Asus brand එකේ මෙන්න මේ P1 Lite කියන ඉන්ඩෝ කැමරා එක ගැන අන්බොක්සිං එකක් අරන් ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ මේ කැමරාවක් කොහොමද අපේ ෆෝන් එකට කනෙක්ට් කරලා වයර්ලස් සෙටප් කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ගොඩක් අය දන්නේ නැහැ මේ විදිහේ ඉන්ඩෝ Wi-Fi කැමරා එකක් අපේ ෆෝන් එකට සෙටප් කරලා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ Asus brand එකේ මේ කැමරාව විතරක් නෙවෙයි අද මම කියලා දෙන්නම්. මේ කියලා දෙන ක්‍රමෙන් ඔයාලගේ වෙන brand එකක කැමරා එකක් තියෙනවා නම් ඒකත් මේ විදිහටම සෙටප් කරගන්න පුළුවන්. ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන ඇප් එක විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් අපි යන් මේක සෙටප් කරගන්නේ කොහොමද කියලා දැන් කතා කරන්න. තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් පාත් තියෙන subscribe button එක click කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එක click කරන්න. එතකොට මේ වගේ videos ඔයාලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ කැමරා එක අපේ ෆෝන් එකට සෙටප් කරලා හදාගන්නේ කොහොමද කියලා තමයි මුල ඉඳන් step by step කියලා දෙන්න යන්නේ. ඉතින් මේකේ unboxing වීඩියෝ එකක් මම කලින් කරා. ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන් අපේ channel එකෙන්. මම මේ වීඩියෝ එක පාත description එකේ link එක දාලා තියන්නම්. ඒකෙන් ඔයාලට මේකේ unboxing වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මගේ අතේ දැන් මේ තියෙන්නේ Asus brand එකේ P1 Lite කියන ඉන්ඩෝ කැමරා එක 3 megapixel එක තමයි මේකේ එන්නේ 360 rotate මේක support කරනවා මේ විදිහට මේක කැරකෙනවා අපිට ෆෝන් එකෙන් මේක manage කරගන්න පුළුවන් ඒ වගේම මේක ඉස්සරහා තියෙන lens එකත් උඩට පාතට අපිට කරකවන්න පුළුවන් මේක type C තමයි charging port එක එන්නේ මම කලින් මේකේ review එකක් කරලා තියෙන එක බලන්න ඉතින් මේ කැමරා එක අපිට ෆෝන් එකෙන් app එකක් පාවිච්චි කරලා manage කරන්න පුළුවන් මේකට memory card එකකුත් දාන්න පුළුවන් ඉතින් වැඩි කතා නැතුව දැන් අපි බලමු කොහොමද මේක අපේ ෆෝන් එකට සෙටප් කරලා හදාගන්නේ කියලා. හරි. දැන් අපි බලමු මේක සෙටප් කරගන්නේ කොහොමද කියලා. මේක තමයි Asus brand එකේ P1 Lite කියන 2K කැමරා එක. ඉතින් ඔයාගා වෙන brand එක කැමරාව එකක් තියෙනවා නම් ඒකත් මේ විදිහට තමයි සෙටප් කරගන්නේ. ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන app එක විතරයි වෙනස්. ඉතින් කැමරාව මේ විදිහට තමයි තියෙන්නේ. මේකට අපිට හම්බ වෙනවා කේබල් එකක්. මුලින්ම අපි කැමරාවට power දීලා on කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වගේ USB එකෙන් ප්ලග් කරන්න පුළුවන් කැමරාවක් නම් තියෙන්නේ මේකේ type C කේබල් එකක් තමයි එක පැත්තකින් එන්නේ අනිත් පැත්තේ USB මේකට අපි ෆෝන් charger එකකින් වගේ තමයි power එක දෙන්න ඕනේ. ඉතින් මං ගාව මම power එක දෙන්න පාවිච්චි කරන්නේ Celebrate brand එකේ මෙන්න මේ charger එක. ඉතින් ඔයාලට හොඳ charger එකක් use කරන්න පුළුවන්. මේ වගේ chargers ඔයාලට ගන්න පුළුවන් shanstore.lk website එක හරහා order කරන්න පුළුවන්. ලංකාවේ ඕන තැනකට deliver කරලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් chargers phone accessories වගේ දේවල් ගන්න පුළුවන් shanstore.lk website එකෙන් කැමරාස් නම් නැහැ අනිත් දේවල් ගන්න පුළුවන් ඉතින් මේ charger එක තමයි මම පාවිච්චි කරන්නේ power එක දෙන්න මම දැන් මේකට power එක දෙනවා මෙන්න මේ විදිහට හරි මම දැන් මේක කරන්ට් එකට ගහන්න තමයි යන්නේ හරි කැමරාවට කරන්ට් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ රතු පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා අපි බලමු මොකද වෙන්නේ කියලා මේක දැන් බ්ලින්ක් වෙනවා ඔයාලට සවුන්ඩ් එකක් ඇහෙන්නේ නැති වෙල්කම් කියලා මේකේ මේ ස්පීකර් එකෙන් සවුන්ඩ් එකක් මේ වුණා අපිට ඇහුණා. හරි දැන් අපි කැමරාවට පවර් එක දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ වෙන දේවල් අපිට ලයිව් තමයි බලන්න පුළුවන් ෆෝන් එකේ ඇප් එක හරහා. එහෙම නැතුව දැන් හිතන්නකෝ මේකට මෙමරි කාඩ් එකක් අපි දාලා තියෙනවා. මෙමරි කාඩ් එකක් දැම්ම දාලා තිබ්බොත් විතරයි මේකේ වෙන්නේ මොනවද කියලා ආපස්සට අපිට රෙකෝඩ් වෙච්ච ඒවා බලන්න පුළුවන්. නැත්තම් බලන්න බෑ. මොකද මේක Wi-Fi කැමරා එකක් නිසා. මේකට මෙමරි කාඩ් එකක් දාන්න එනවා. මේ ලෙන්ස් එක මේ විදිහට උඩට කරන්න තියෙන්නේ. එතකොට මෙතන තමයි මෙමරි කාඩ් එක දාන දැන තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ විදිහේ චිප් එකක් තියෙනවා මේක මෙතනින් මේ විදිහට තියලා තද කරන්න තියෙන්නේ හරි මේ විදිහට තියලා මේව තද කරන්න තියෙන්නේ එතකොට ටික් ගාලා ඒක ෆික්ස් වෙනවා ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම ලෙන්ස් එක එළියට ගන්න දැන් අපි බලමු ෆෝන් එකට ඇප් එක දාලා සෙටප් කරගන්නේ කොහොමද කියලා ඉතින් ඔයාලගේ කැමරා එකට අනුව ඒකට සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් එනවා මේ Asus කැමරා වලට එන්නේ Asus security කියන ඇප් එක මේක බොක්ස් එකෙත් ගහලා තිනවා ඔයාලට Play Store එකෙන් ඒ වගේම App Store එකෙන් download කරගන්න පුළුවන් Android Apple දෙකටම Play Store එක කියලා search කරන්න Asus security කියලා එතකොට ඔයාලට මෙන්න මේ විදිහට app එක download කරගන්න පුළුවන් දැන් කැමරාවට අපි power එක දීලා තියෙන්නේ ඊට පස්සේ ඔයා app එක open කරගන්න මෙතනින් ඔයා account එකක් create කරන්න ඕනේ ඔයාලට දැන්ටම account එකක් නැහැනේ ඒක නිසා මෙතන sign up කියන button එක click කරන්න ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාගේ රට මොකක්ද කියලා. දැන් අපි ලංකාවේ ඉන්නේ. ලංකාවේ ඉද්දි අපි ශ්‍රී ලංකාව තමයි තෝරන්න ඕනේ. නැත්නම් ඔයා වෙන රටක ඉන්නවනම් ඒ රටේ country code එක මෙතනින් තෝරන්න region එක. මම මෙතන ශ්‍රී ලංකාව තෝරනවා. ඊට පස්සේ confirm ඔබන්න තියෙන්නේ. ඊළඟට මෙතන අපි email එකක් ගහන්න ඕනේ. ඔයාගේ වැඩ කරන active email එකක් මෙතනට දෙන්න. ඒ වගේම password එකක් දෙන්න මෙතනට දෙවෙනියට.
ආය කන්ෆර්ම් කරගන්න ආපහු උඩ ගහපු පාස්වර්ඩ් එකම දෙවෙනියට දාන්න. ඊට පස්සේ මේ දෙකට terms and conditions වලට ටික් එක දාන්න. මෙතන දෙවෙනි ඔප්ෂන් එකට කැමති නම් ටික් එක දාන්න. එතන ඔය බේසිස් බ්‍රෑන්ඩ් එකේ නිවුස් අප්ඩේට්ස් වගේ දේවල් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ sign up කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ මෙතන දාපු ඊමේල් එකට link එකක් එනවා. ඒ link එක කරා ගිහිල්ලා account එක confirm කරලා create කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි log වෙන්න ඕනේ මේකට. log වෙන්න මෙතන email එකයි password එකයි ගහලා මෙතන agree කියන එකට ටික් එක දාලා login කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට app එක ඇතුළට අපි log වෙනවා. මම පෙන්නන්නම් ඊට පස්සේ කොහොමද මේ කැමරාව app එකට connect කරගන්නේ කියලා. හරි, app එක connect කරගත්තට පස්සේ ඔයාට නිකන් his interface එකක් පෙන්නයි. මෙතන මම දැන් app එකට cameras දෙකක් add කරලා තියෙන්නේ. ඒකයි මේ add කරපු camera දෙකේ view එක පෙන්නන්නේ. ඉතින් මේ camera එක add කරොත් තව යටින් අපිට තව කැමරාවක් add වෙනවා. ඉතින් මේ විදිහ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. app එකේ පාත home කියලා තියෙනවා, events, security, service, account. එතන account එක කියන එකට ගියොත් ඔයාගේ email එක, password එක, ඒ වගේ details ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊළඟට මම දැන් කියලා දෙන්නම් කොහොමද කැමරා එක add කරන්නේ කියලා. මෙතන ඔයාලට පේන ඇති උඩ තියෙනවා plus mark එක. එකතු කිරීමේ ලකුණ. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ add a device කියලා මෙන්න මේ විදිහට load වෙන options දෙකක්. දැන් අපි කැමරාව net කරන්න යන්නේ. ඒක නිසා මෙතන කැමරා කියන එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාගේ කැමරා එකේ වර්ගය තෝරන්න ඕනේ මෙතන. දැන් මේක තමයි Asus brand එකේ P1 Lite indoor කැමරා එක. මම ඒක තෝරනවා. ඊට පස්සේ මෙතන වැටෙනවා select home කියලා. මෙතනින් තියෙන name එකක් තෝරන්න, නැත්නම් add a new home කියලා තෝරන්න. එතකොට ඒ කියන්නේ එක group එකක් ඇතුලේ කැමරා set එක add කරනවා වගේ එකක් තමයි මෙතනින් එන්නේ. එතන normal තියෙන එක තෝරලා මෙතන next button එක click කරන්න. ඊට පස්සේ කියනවා කැමරා එක current එකට plug කරන්න කියලා. මෙන්න මේ විදිහට. දැන් අපි දැනටම plug කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන next button එක click කරන්න. ඊට පස්සේ අපේ කැමරා එක මෙතන search කරනවා. මෙතන ඔයාගේ phone එකේ bluetooth එහෙම on කරන්න කියනවා. මම මෙතන lock එක click කරනවා. ඔයාගේ phone එකේ bluetooth wifi on කරන්න ඕනේ. ඒ වගේම phone එක wifi network එකකට connect කරලා තියන්න. මේක connect කරද්දී ඔයාගේ ගෙදර wifi අනිවාර්යෙන් තියෙන්නත් ඕනේ. මොකද මේ කැමරාව wifi router එකට අපි connect කරනවා. එතකොට තමයි මේක මේ අපේ phone එකට add කරගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් search වෙනවා. දැන් search කරද්දී කැමරාවට අහු වුනේ නැත්නම් අපිට තව ක්‍රමයක් තියෙනවා add කරගන්න. අපි ඒක බලමු කොහොම වේද කියලා. මෙතනින් කැමරා එක අපිට පෙන්වන්නේ නැහැ. ඒක නිසා එකපාරක් back වෙන්න. back වෙලා ආයෙ next යන්න බලන්න. ඊට පස්සේ location services on කරන්න කියනවා. ඔයා මේ වැඩේ කරද්දී ඔයාගේ phone එකේ location on කරන්න ඕනේ, bluetooth on කරන්න ඕනේ, wifi on කරන්න ඕනේ. ඒත් අපිට මෙතන පෙන්වන්නේ නැහැ. ආයෙ මම back වෙලා next යනවා. හරි, මෙතනින් අපිට දැන් සර්ච් කියාට පස්සේ අපේ කැමරා එක පෙන්නනවා. ඔයා මේ වැඩේ කරද්දී ඔයාගේ ෆෝන් එකේ Bluetooth on කරලා තියෙන්න ඕනේ, location on කරලා තියෙන්න ඕනේ, ඒ වගේම Wi-Fi connect කරලා තියෙන්න ඕනේ. ඉතින් කැමරා එක දැන් මෙතනින් පෙන්නනවා. බැරි වෙලාවත් ඔයාලට මෙතනින් කැමරා එක පෙන්වුවේ නැත්නම් ඔයාට එනවා QR code එකක් ස්කෑන් කරන්න ෆෝන් එකේ. ඒ QR code එක ඔයා මේ කැමරා එක අතට අරන් මේ කැමරාවේ lens එක තියෙන්නේ. ඒකෙන් මේ විදිහට QR code එක ස්කෑන් කරන්න තියෙන්නේ. එතකොට කැමරාව කනෙක්ට් වෙනවා. දැන් කැමරාව මගේ මෙතන පෙන්නනවා. මම මෙතන මේ ක්ලික් කරලා next යනවා. ඊට පස්සේ ඔයාගේ Wi-Fi router එක මෙතනින් පෙන්නනවා. Wi-Fi connect කරන්න කියලා. ඉතින් අපි කැමරාව තමයි මෙතනට connect කරන්න යන්නේ. මම මෙතනින් මෙහෙම connect කරලා Wi-Fi password එක ගහනවා. එතකොට අපේ කැමරාව Wi-Fi එකට connect වෙනවා. හරි. කැමරා එක දැන් Wi-Fi වලට connect වුණා. connect වුණා කියන්නේ අපිට මෙතන නිල් පාට light එකක් පත් වෙනවා. අපිට පේනවා indicate වෙනවා. ඒ වගේම කැමරා එක කනෙක්ට් වුණ ගමන්ම දැන් මේක ඔන් වුණා කියන්නේ 360 රොටේට් එකක් කැරකෙනවා. අපි බලමු කැරකෙයිද කියලා. හරි, මේ ඔයාලට පේන ඇති ඔටෝමැටික් තමයි මේක කැරගෙන්නේ. දැන් මේක Wi-Fi වලට කනෙක්ට් වෙලා තියෙනවා. ආය අනිත් පැත්තටත් මේක කැරගෙනවා. ඒ වගේම මේකේ lens එකත් මේ lens එකත් කැරකුණා. ඔයාලට පේනවා. හරි. ඊළඟට කැමරාවට අපිට name එකක් මෙතනින් edit කරගන්න පුළුවන් කැමති නම් මම මෙතනින් දැනටමත් කැමරා දෙකක් තියෙන නිසා කැමරා 3 කියලා දානවා.
ඊට පස්සේ next යනවා. හරි added successfully. මෙතනත් ඔයාලට next ගිහිල්ලා මේක install කරන්නේ කොහොමද, fix කරන්නේ කොහොමද වගේ දේවල් දැනගන්න පුළුවන්. හරි අපි දැන් camera 3 එක add කරලා තියෙන අපි බලමු preview එක කොහොමද පේන්නේ කියලා. මෙතන මේ icon එකට click කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ play වෙනවා. මේකේ මේ mic එකකුත් එනවා. ඒක නිසා තමයි මම කියන එක ආපහු ඔයාලට ඇහෙන්න ගියේ. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් preview එක phone එකෙන් පේනවා. කැමරාව හරවන පැත්තට මේක හැරෙනවා. හරි ඒ වගේ මේක lens එක අපිට හරවන්නත් පුළුවන්. මෙන්න මෙතන direction කියලා තියෙනවා. අන් ඒකට click කරන්න තියෙන්නේ. එතකොට මේ මැද lens එක ඔයාලට පේන ඇති ඔන්න. මේ මැද lens එක අපිට මෙහෙම උඩට පාතට හරවන්න පුළුවන්. ඒ වගේම වටේට rotate කරන්න මේ දෙපැත්තෙන් rotate කරන්න පුළුවන්. කැමරාව හැරෙනවා ඔයාලට පේන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි කැමරාව සෙටප් කරගන්නේ. තව මේකේ ෆීචර්ස් ටිකක් මම ඔයාලට කියන්න. මේකේ අපිට කතා කරන්න පුළුවන්. හිතන්නකෝ මේ කැමරාව අපි බිත්තියකට සෙට් කරලා තියන්නේ ඈත. අපිට එතන ඉන්න කෙනෙක්ට මේ CCTV එකෙන්ම කතා කරන්න පුළුවන්. මෙතන ඇප් එකේ තියෙනවා mic icon එක. මේ mic icon එක ක්ලික් කරාට පස්සේ මෙතන මේක ඔබන්න. ඔයා මෙතන allow කරන්න ඕනේ. allow කරාට පස්සේ අපි මොනවා හරි කතා කරොත් මේකෙන් ඇහෙනවා. ඔයාලට ඇහෙනවද දැන්? අර එකම රිපීට් වෙනවා. මේ ඒ වගේම කැමරාව ළඟ ඉන්න කවුරු හරි කතා කරන දෙයක් අපිට ෆෝන් එකෙන් අහන්නත් පුළුවන්. ඒකට මෙතන මේ වොලියුම් අයිකන් එක තියෙන්නේ. ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට කැමරාව ළඟ ඉන්න කෙනෙක් මොනවා හරි කතා කරොත් ඒක අපිට ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඒ වගේම මේ අයිකන් එක ක්ලික් කරලා අපිට ෆුල් ස්ක්‍රීන් දාන්න පුළුවන්. මේ විදිහට ෆුල් ස්ක්‍රීන් බලන්න පුළුවන් මොනවද එන්නේ කියලා. මෙතන තමයි ඩිටෙක්ෂන් අයිකන් එක. ඒ වගේම ඔයාලට ලයිව් රෙකෝඩ් කරන්න පුළුවන්. මේ රෙකෝඩ් කියන බටන් එක ක්ලික් කරලා එතකොට ඔයාගේ ෆෝන් එකට ෆයිල් එකක් රෙකෝඩ් වෙනවා. මොනවද ඒ වෙලේ වෙන්නේ කියලා. ඉතින් ස්ටොප් කරන්නත් පුළුවන්. ඒ වගේම ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. මෙතන කැප්චර් කියන බටන් එක ක්ලික් කරලා night vision මෙන්න මේකෙන් තමයි on off කරන්නේ. ඔටෝ තමයි දැන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ හවස 6 පහ වෙලා ටිකක් රෑ වුණොත් එහෙම night vision automatic on වෙනවා. දැන් color mode එකේ ඉන්නේ තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් night vision මෙතනින් දාලා automaticම ඔයාලට දාන්නත් පුළුවන්. නැත්නම් manual on off කරන්නත් පුළුවන්. මම මෙතනින් on කරනවා. එතකොට මේ පේන ඇති ඔයාලට night vision mode එක on වුණා. ඒ වගේම කැමරාවේ night vision on වුණා කියන්නේ මේ විදිහට වටේට රතු පාට බල්බ් ටිකක් ඔයාලට පේනවා. එතනින් තමයි night vision mode එක on වෙලා තියෙන්නේ. ඒක ඔයාලට automatic දාලා තියෙනවා නම් හොඳයි. එතකොට රෑ වෙද්දි විතරයි night vision on වෙන්නේ. ඒ වගේම මෙතන alert කියලා option එකකුත් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් නිකන් ඉලාම් එකක් වගේ sound එකක් දාන්න. ඕම් මේ වගේ sound එකක් දාන්න පුළුවන්. ඒ වගේම preset කියලා තියෙනවා. අපිට පුළුවන් මේ කැමරාව අපිට හරවන්න පුළුවන් angle වලට. ආන්ගේ angle save කරලා තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහේ preset 6කට. කැමරාව මේ position එකෙන් තියලා අපිට මෙතන plus mark එක click කරලා name එකක් දීලා save කරන්න පුළුවන්. ඒ වගේ මේ preset set එකක් save කරලා තියන්න පුළුවන්. මේක එක එක angle වලට හරවලා. ෆෝන් එකෙම manual මෙතනින් හරවන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට ආයේ කැමරාව හරව බලන්න ඕනේ නැහැ. එලිම preset click කරා මේ පැත්තේ නැතුව අනිත් පැත්ත බලන්න ඕන නම් මේ අනිත් පැත්තේ කැමති preset එක click කරන්න තියෙනවා. ඒතකොට කැමරාව automatic හැරෙනවා අනිත් පැත්තට. ඒ විදිහට තමයි preset set එක වැඩ කරන්නේ. ඒ වගේම මෙතන උඩ settings icon එකක් තියෙනවා. ඒක click කරන්න. click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කැමරාවේ විස්තර. මේකේ motion detection එක on කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක උඩ click කරාට පස්සේ හිතන්නකෝ අපි මේ කැමරාව wall එකට විත්තියකට ගහලා තියෙනවා කියලා. කවුරු හරි මිනිස්සෙක් ගියොත් එහෙම එයා යන පැත්තට මේ කැමරාව automatic මෙහෙම rotate වෙනවා, හැරෙනවා. motion detection on කරලා තියෙන්නේ. මේක off කරලා තිබ්බොත් එහෙම කැමරාව කොහෙටවත් හැරෙන්නේ නැහැ. අපි ගහපු පැත්තට විතරයි හැරිලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් මේක on off කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට බලමු sound detection. sound detection on කරලා තිබ්බොත් sound එක ඇහෙන පැත්තටත් කැමරාව හැරෙනවා. ඒක නම් අවශ්‍ය නැහැ. ඒ වගේම තව වැදගත් ටික මම ඔයාලට කියලා දෙන්නම්. video settings. මේ video settings වලට ගිහිල්ලා මෙතන night vision එක ඔයාලට තෝරන්න පුළුවන් automatic ද
නැත්තං ටර්න් ඔන්ද ටර්න් ඔෆ්ද කියලා තෝරන්න පුළුවන්. ඔයාලා මෙතන නයිට් විෂන් එක ටර්න් ඕෆ් කරලා තිබ්බොත් එහෙම රෑට මේකේ නයිට් විෂන් ඔන් වෙන්නේ නැහැ. කලර් මෝඩ් එකකින්ම තමයි පේන්නේ. හැබැයි කලර් මෝඩ් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි කලර්ස් වැඩි වුණාම රෑට පැහැදිලිව පේන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. හරියට අපිට පරිසරය ටිකක් ඩාර්ක් ගතිය වැඩි. ඒක නිසා රෑට නයිට් විෂන් ඔන් කරලා තියෙන එක ගොඩක් හොඳයි. ඒක නිසා ඔටෝමැටික් දාලා තියාගන්න. කළුවර වෙද්දි ඔටෝමැටික්ම නිකම්ම මේක නයිට් විෂන් එක ඔන් වෙනවා. ඒ වගේම දැන් මේ පැත්තට තමයි මේක තියෙන්නේ. ඔයා මේක හිතන්නකෝ බිත්තියක ගැහුවා කියලා මේ අතට. මේ අතට ගැහුවොත් එහෙම අපිට ඔක්කොම කැරකිලා තමයි පේන්නේ. ෆෝන් එක මෙහෙම අනිත් පැත්ත හරවන්න වෙනවා වෙන්නේ මොනවද කියලා බලන්න. ඒක වට කැමරාව හරවන්න පුළුවන් අනිත් පැත්තට ඇප් එකකින්. මෙතන තියෙනවා rotate image කියලා. මේ ක්ලික් කරන්න තියෙනවා. එතකොට කැමරාවේ view එක අනිත් පැත්ත හැරෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මේක ඕෆ් කරලා පෙන්නන්නම් කොහොමද normal තියෙන්නේ කියලා. normal තියෙන්නේ මෙන්න මේ අතට. හරි කෙලින් අපිට බලන්න පුළුවන්. ඔයාලට පේන ඇති view එක. දැන් මම අතන 180 කියන එකට ටික් එක දාලා පෙන්නන්නම්. video settings වල තමයි තියෙන්නේ. 180. හරි. දැන් බලමු අපි view එක කොහොමද පේන්නේ කියලා. දැන් මේ කන පිට ගහලා තියෙනවා. ඒක අපිට වැදගත් වෙන්නේ අපි මේක පිටියක වගේ මෙහෙම උඩු අතට එල්ලනවා. දැන් මේ උඩු අතට එල්ලුවොත් එතකොට අපිට හරි view එකක් බලා ගන්න පුළුවන්. හරිනේ. ඒකත් හරි. ඊළඟට බලමු. මේක මම දැන් ඕෆ් කරනවා. වීඩියෝ සෙටින්ග්ස් වල මෙතනින් ඕෆ් කරන්න තියෙනවා. මෙතන watermark එක බේසුස් කියලා සයිඩ් එකකින් වැටෙනවා. ඒක ඔයාලට කැමති නම් on off කරගන්න පුළුවන්. ඊළඟට audio settings වලට ගිහිල්ලා device එකේ volume එක. ඒ කියන්නේ හිතන්නකො current එක එහෙම ගියා කියලා current එක ගිහිල්ලා මේක on නැති sound එකක් එනවා. ඒ sound එක එහෙම ඔයාලට off කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන් මෙන්න මෙතන. මේක high දාලා තිබ්බොත් off කරලා on නැද්දිම සෑහෙන sound එකක් එනවා. ඒ වගේම අපි කතා කරන sound එක එහෙම අයියෙන් ඇහෙනවා. මේක අඩු කරලා තියන්නත් පුළුවන්, වැඩි කරලා තියන්නත් පුළුවන්. ඒක ඔයාගේ අවශ්‍යතාවය අනුව තමයි තීරණය වෙන්නේ. ඊළඟට recording settings කියන එකට මම යන්නම්. මෙතන ඔයා කැමති නම් continuous recording දාන්න. එතකොට ඔක්කොම ටික ඔයාගේ මේ දාපු memory card එකට record වෙනවා. නැත්නම් event recording කියන එක දැම්මොත් කවුරු හරි මිනිස්සෙක් යද්දී නැත්නම් මොකක් හරි දෙයක් හෙලෙවෙද්දි තමයි recording වෙන්න පටන් ගන්න. එක දිගට record වෙන්නේ නැහැ. ඒක නිසා continuous කියන එක දාලා තියෙන එක හොඳයි. ඊළඟට general settings මේකට ගියාට පස්සේ මෙතන LED එකක් නිල් පාට පත් වෙනවා ඔයාලට පේනවා. මේක අපිට වහලා දාන්න පුළුවන් මෙන්න මේකේ. මේක ක්ලික් කරපු ගමන් LED එක වැහෙනවා. ඒක ඔයා කැමති නම් on off කරගන්න. ඒ වගේම storage එක මේ storage කියන එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ memory card එක මෙතනින් තියෙනවා. මෙතන පාදින් තමයි memory card එක දාන්න තියෙන්නේ. එතන storage කොච්චරක් full වෙලාද කියලා ඔයාලට මෙතනින් බලන්න පුළුවන්. ඒවා අවශ්‍ය නැත්තම් මෙතන format කියන ක්ලික් කරන්න. එතකොට memory card එකේ තියෙන videos ටික delete වෙනවා. ඉතින් මේකට memory card එක දාලා තිබ්බොත් විතරයි අපිට පහුගියව බලන්න පුළුවන් නේ නැත්තම් බලන්න බෑ. හරි. ඊළඟට device sharing කියලා තව option එකක් තියෙනවා. මේකට ගිහිල්ලා දැන් හිතන්නකෝ ගෙදර වගේ වෙන තව ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. ඒ කට්ටියටත් මේ කැමරාවෙන් රෙකෝඩ් වෙන්නේ මොනවද කියලා බලන්න ඕන නම් app එක දාගෙන account එකක් හදාගත්තට බලන්න බෑ. දැන් මේකෙන් තමයි අපි ප්‍රධාන account එක හැදුවේ. මේක තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ මේ කැමරාවට. මෙතනින් අනිත් කට්ටියගේ email එකක් add කරලා ඒ කට්ටියට මේකේ access share කරන්න ඕනේ. එහෙම තමයි කරන්නේ. මෙතන invite කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට මේ කැමරා එක පෙන්වනවා මෙතනින්. ඊට පස්සේ next යන්න. ඊට පස්සේ ඔයාගේ අනිත් කට්ටියගේ email එක මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ invite කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ පවුලේ කට්ටියට වෙන කට්ටියට එයාගේ ඊමේල් එකෙන් ලොග් වෙලා මේ කැමරාව ඇක්සස් කරන්න පුළුවන්. මොකද මෙතනින් අපි ඇක්සස් එක දීලා තියෙන නිසා. එහෙම දුන්නොත් විතරයි බලන්න පුළුවන් ඉන්නේ. නැත්තම් අපි මේ ඊමේල් එකෙන්ම වෙන ෆෝන් එකකින් ලොග් වුණොත් මේකේ ඇක්සස් එක නැති වෙනවා. අර ෆෝන් එක විතරයි යූස් කරන්න පුළුවන්. මේ ෆෝන් දෙක තුනක පාවිච්චි කරනවා නම් අර විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ওই ටික තමයි විශේෂයෙන්ම ඔයාලට කියන්න තියෙන්නේ. වෙන නම් විශේෂ මුකුත් නැහැ. දැන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද රෙකෝඩ් වෙන එකක් බලන්නේ කියලා. මෙතන තියෙනවා දැන් මේ කැමරාස් තුනනේ තියෙන්නේ. මෙතන පළවෙනි කැමරාවේ මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා events කියලා. ඒකට යන්න තියෙන්නේ. එතන විශේෂ මොනවා හරි හිතන්නකෝ මිනිස්සෙක් ගියා ගහක් කෙලවුණා නම් මනම් මොකක් හරි දෙයක් වුණොත් ඒවා විශේෂයෙන්ම human detection කියලා මෙන්න මේ විදිහට අපිට පේනවා. ටයිම් එකයි ඔක්කොම. ඒ අදාළ ටික විතරක් අපිට මේ විදිහට ක්ලික් කරලා බලන්න පුළුවන්. හැබැයි memory card එකක් තිබ්බොත් විතරයි save වෙලා තියෙන්නේ. නැත්තම් save වෙන්නේ නැහැ. මෙහෙම නිකන් තමයි පෙන්නන්නේ. memory card එකක් නැත්තම් මේක උඩ ක්ලික් කරාට පස්සේ අපිට බලන්න පුළුවන්
කවුද ඇවිල්ලා තියෙන්නේ කවුද ගිහිල්ලා තියෙන්නේ නම් මනම් ඉස්සරහට ඔක්කොම බලන්න පුළුවන්. හැබැයි මෙමරි කාඩ් එකක් තිබ්බොත් විතරයි ඒවා සේව් වෙලා බලන්න පුළුවන් වෙන්නේ නැත්තම් බෑ. ඊට පස්සේ මෙතනින් ඔයාලට අදාළ කැමති දෙයක් තියෙනවා නම් ඒක සේව් කරගන්නත් පුළුවන්. මම දැන් ආපහු ලයිව් එක ඕපන් කරන්නම්. මෙහෙම ක්ලික් කරාට පස්සේ තමයි අපිට ලයිව් බලන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩක් තියෙනවා ඉවෙන්ට් කියලා. ඒ වගේම එහා පැත්තේ රීප්ලේ කියලා එකක් තියෙන්නේ. ඒක ක්ලික් කරන්නම්ම. රීප්ලේ කියන එක ක්ලික් කරොත් මම මෙතන මෙමරි කාඩ් එක ෆෝමැට් කරලා ඉන්නම් මුලින්. ඔයාලට සමහර වෙලට චිප් එක දාපු ගමන් ෆෝමැට් කරන්න කියයි. ඊට පස්සේ ෆෝමැට් කරගන්න. එතකොට තමයි රෙකෝඩින් වෙන්න පටන් ගන්න. හරි චිප් එක ෆෝමැට් වෙලා තියෙන්නේ. දැන් available space එකේම අපිට බලන්න පුළුවන්. ඔයාට රෙකෝඩින් වෙච්ච දේවල් ඔක්කොම සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. මෙතන රීප්ලේ කියන එකයි මෙතන ඉවෙන්ට් කියන එකයි තියෙනවා. ඉවෙන්ට් කියන එකට ගියත් හරි. ඊට පස්සේ මෙතන ඩේට් එකත් එක්ක ඔයාලට පෙන්නනවා මොනවද රෙකෝඩින් වෙලා තියෙන්නේ. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මම මේක උඩ ක්ලික් කරන්න. දැන් නම් මොකුත් රෙකෝඩ් වෙලා නැහැ. මොකද චිප් එක දැන් තමයි මම ෆෝමැට් කරේ. ඊට පස්සේ මෙතන යට බාර් එකක් තියෙනවා ඔයාලට පේනවා. මේක මෙහෙම ඇඩ්ජස්ට් කරලා ඔයාලට පහුගිය වෙච්ච ඒවා මොනවද අනම්මනම් හිස්ටරි එක බලන්න පුළුවන්. ඒ වගේම පාත් තියෙනවා එක්ස්පෝර්ට් බටන් එක, ෂෙයා බටන් එක, රෙකෝඩ් බටන් එක. අවශ්‍ය මොනවාරි දෙයක් තියෙනවනම් මේ රෙකෝඩ් බටන් එකේ බුවොත් ඒ ක්ලිප් එක විතරක් ඔයාලට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔය දැන් රෙකෝඩ් වෙච්ච ටික තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි බේසුස් සිකියුරිටි කැමරා එක පාවිච්චි කරන්න. ඉතින් බේසුස් එකේ තවත් කැමරාස් වර්ග ගොඩක් එනවා. ඉතින් ඒවත් මේ විදිහට තමයි ඇප් එකෙන් යූස් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ගොඩක් වැදගත් වෙන්නේ නැති අනිත් අයටත් ඔයාලා කැමරා එක මේ විදිහට සෙටප් කරගන්න පුළුවන්. ඉතින් බේසුස් බ්‍රෑන්ඩ් එකේ කැමරා එකක් නැතුව වෙන බ්‍රෑන්ඩ් එකක මොකක් හරි කැමරා එකක් තියෙනවා නම් ඒකත් මේ විදිහට තමයි වැඩේ කරගන්නේ. ඔයාගේ කැමරා එකට අදාළ ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න Play Store එකෙන් හරි App Store එකෙන් හරි. ඊට පස්සේ ඇතුලේ settings ටික මේ විදිහම තමයි පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙයි. ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. කැමරා එක මතකතුව කරන්ට් එකට ප්ලග් කරලාම තියෙන්න ඕනේ නැත්නම් රෙකෝඩින් වෙන්නේ නැහැ. මේක කැමරා එක අපි ප්ලග් කරලා තියෙන දැන් මේ කේබල් එකෙන්. ඒ වගේම මේක Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙනවා. ආයෙ තව ප්‍රශ්නයක් ඔයාලට ඇති කරන්ට් එක ගියොත් මොකද කරන්නේ කියලා. කරන්ට් එක ගිහිල්ලා ආය આવොත් එහෙම මේක ඕෆ් වෙනවා කරන්ට් එක ගියපුවාම. ඒ වගේම කරන්ට් එක ආපුවාම ඔන් වෙනවා. ඔන් වෙලා ඔටෝමැටික්ම ඔයාගේ Wi-Fi router එකට මේක කනෙක්ට් වෙනවා. කනෙක්ට් වෙලා ආයෙ රෙකෝඩින් වෙන්න පටන් ගන්නවා. ආයෙ අපි මොකුත් කරන්න දෙයක් නැහැ. ෆෝන් එකෙන් බලන්න විතරයි තියෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. තවත් මොනවා හරි මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකක් අරන් එන්නම්. නැත්නම් රිප්ලයි එකක් දාන්න. වීඩියෝ එකක් ගේන්න පුළුවන් ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් නම් ලොකු කතාවක් නම් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් ඉන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහසත් මතකතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. මතකතුව අපිව subscribe කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනට මෙන්න. Kipro SOFA අපේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, share කරන්න, share කරන්න. Kipro SOFA අපේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න.